විධානයක් විදියට අපි මේ අවස්ථාවට සහභාගී වෙලා සිංහල බෞද්ධයන් විදියට අපි අද මෙතෙන්ට ආවේ මේ ලෝකේ පුරා මේ සිද්ධ වෙන මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී එහෙම නැත්නම් මේ ආගමක් මුල් කරගෙන ම්ලේච්ඡ ආගමක් ඉස්මතු කරගනිමින් ඒ තමුන්ගේ තියෙන ආගමික හරපද්ධතිය වෙනස් කරමින් එහෙම නැත්නම් අනිත් කිසිදු ආගමක් අනිත් කිසිදු කෙනෙක් ඉන්න බෑ කියන මතවාදයක් ලෝකේ පුරා ගොඩනගෙමින් යන මේක මහා ආගමික අන්තවාදයක්. ඒතර මේ ආගමික අන්තවාදය කවර ආකාරයකින් පැමිණියත් මේ අන්තවාදය අපි පරාජය කළ යුතුයි. ඒක ලෝකෙ කොහෙ සිද්ධ වුණත් ඒ වෙනුවෙන් ඒ පරාජය කිරීම වෙනුවෙන් සිංහල බෞද්ධයන් විදිහට අපි හිට ගන්නවා. ඒ වගේම අපි පැහැදිලිව කියන්න අවශ්‍යයි මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්. ඒ තමයි මේ ලෝකෙටම තියෙන එකම සිංහල බෞද්ධ රට තුල තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒතර මේක ඇතුලේ මේ තේරවාදී බුදුදහම මේ අකණ්ඩව පවත්වාගෙන ඇවිල්ලා මේ බුද්ධ දර්ශනය හරහා තමයි මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීම සඳහා අපේ මානුෂීය හමුදාවක් මේ ලෝකයේ තුල හිටියා නම් ඒ ලෝකයේ තුල හිටපු එකම රට බවට අපි පත් වුනේ මේ බුද්ධ දර්ශනය නිසා. මේ බුද්ධ දර්ශනයෙන් පෝෂණය වෙච්ච හමුදාවක් නිසා තමයි මේ සිවිල් වැසියන් වෙනුවෙන් තමුන්ගේ ජීවිත පරදුවට දීලා යුද්ධය අවසන් කරලා ත්‍රස්තවාදී පරාජය කළාද මේ වෙනකොට මේ දමිළ ජනතාව සිංහල ජනතාව මේ සියල්ල ඉතාමත්ම සංහිඳියා මේ රට තුල ජීවත් වෙන්න පුළුවන් අවශ්‍ය කරන පරිසරය හදලා දුන්නා. ඒතකොට එහෙම හදපු රටක් අපි, එහෙම හදපු හමුදාවක් සහිත රාජ්‍යයක් අපි. ඒතකොට අපි මේ වෙලාවේ පැහැදිලිව කියනවා මේ සිංහල බෞද්ධ එහෙම නැත්නම් මේ බෞද්ධ සංස්කෘතික උරුමයට ලෝකේ කවර හෝ තැනක අතවිස වෙනවා නම්, ලෝකේ කවර හෝ තැනකට ප්‍රහාරයක් එල්ල වෙනවා නම්, ලෝකේ කවුරුන් හෝ මේක මොට කරන්න හදනවා නම්, මේ ආගම පරිහානියටපත් කරන්න හදනවා නම්, මේ බෞද්ධ දර්ශනය දිය කරන්න හදනවා නම් ඒ දිසා අපි නිහඬව බලා සිටින්න සූදානම් නැහැ. බෞද්ධයන් විදියට අපි මේ වෙනුවෙන් අපි නැගිටින. ඒ වගේම අපි ලෝකයේ අනිකුත් බෞද්ධ රාජ්‍යයන් වල සිටින ජනතාවට අපි ආරාධනා කරනවා අපි බෞද්ධ බලයක් ගොඩනගන්න ඕනේ. ඒ බෞද්ධ බලය ගොඩනගන්න ඕනේ අනිත් කෙනාව තලා පෙලා පීඩාවටපත් කරන්න නෙමෙයි. මේ ලෝකෙම මුදවා ගන්න, මේ ලෝකෙම සුවපත් කරන්න බෞද්ධ දර්ශනය අනුව යමින් මේ ලෝකයාට මේ බෞද්ධ දර්ශනය හරියාකාරව දේශනා කරමින් මේ ලෝකේ පුරා බෙදා හරමින් මේ බෞද්ධ දර්ශනීය ආශිර්වාදයේ සහිත ලෝකයක් ගොඩනගන්නට සිංහල බෞද්ධයන් විදිහට අපි පෙරමුණ ගන්නවා කියන පණිවිඩය දෙන ගමන් අපි නැවත නැවතත් කියනවා මේ අන්තවාදී හින්දුන්ට කරන ප්‍රහාරයන්, මේ අන්තවාදීන් බෞද්ධයන්ට කරන ප්‍රහාරයන් වහාම නැවැත්විය යුතුයි. වහාම මේ හෙලා දැකිය යුතුයි. විශේෂයෙන් අපේ රටේ පාලකයා ඇතුළු පාලක වන්දියට අපි කියනවා වහාම මේ වෙනුවෙන් හඬක් නගන්න, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ක්‍රියාකාරීව පවත්වාගෙන යන්න, ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන ඉල්ලීමත් මේ මොහොතේ කරමින් අපි අදහස් දැක්වීම අවසන් කරේ. තවත් මේ සුද්ධිත වස්සක්. චේනක අබේසිංහ.